රාජසභා මණ්ඩපය රජු පිනවීමට Your සූදානමින් Majesty, අන්දරේ I bring පැමිණි news of විට great මහා importance. උද්‍යෝගයකින් Speak then. ගිගුම් What දෙයි. news do you bring? රාජු අන්දරේගේ උපන් බුද්ධිය පරීක්ෂා කරනවස් ප්‍රහේලිකාමය වූ අභියෝග Your Majesty, I bring news of great importance. Speak, my lord. සමගින් අන්දරේ රජුගේ එම වෙනස්ම ආකාරයේ අභියෝගය භාරගනී. සිය කපටි උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට සූදානමින් අන්දරේ මාලිගාවේ දොරටු පසු කර එළියට පිවිසෙයි. ගම්බද මාවතේ ගමන් කරන අන්දරී දෛනික කටයුතුවල නිරත වන ගැමියන් දෙස නෙත්‍යොමා සිටී. අන්දරේට කුඹුර මැදදී මුරණ්ඩු මීහරකෙකු සමග පොරබදින වෙහෙසටපත් ගොවියෙකු හමුවේ. අන්දරේ ගොවියා මීහරකා මෙහෙයවන ආකාරය ඊතා විමසිල්ලෙන් නිරීක්ෂණය කරමින් දක්ෂ විසඳුමක් කල්පනා කරයි. අන්දරේ ඉදිරියට ගොස් ඊතා සියුම්ව මීහරකා මෙහෙයවන අතර එය ගොවියා විස්මයට පත් කරයි. මීහරකා අවසානයේ අන්දරේගේ බුද්ධිමත් ක්‍රමයට ප්‍රතිචාර දක්වමින් විශ්වාසයෙන් ඉදිරියට ගමන් කරයි. අන්දරේගේ දක්ෂ උපකාරය ගැන කෘතවේදී වූ ගොවියා මීහරකා සංසුන්ව සිටින විට ඔහුට ස්තුති කරයි.